Apa? Dia tak salah dia. Pergi lah. Ini sudah tak. ඔන්න දන්සලට යන ගමන් ලොක්කමල්ලිගේ කඩේට යන්නත් අමතක කරේ නෑ. ඒ හද්දිය බද්දන්සලට යනවා. කොහෙද යන්නේ? හද්දිය බද්දන්සලට යනවා. ඔන්න අපි ලොක්කමල්ලියත් හම්බ වෙලා හන්දියේ බද්දන්සලට යන්න කියලා හිතාගෙන හන්දියට ආවා. අයියෝ පොලිම කොනක් පේන්නේ නෑ. මදයි බත් කන්න ආවා. අයියෝ මේක කන්න වෙන්නේ නැහැ ඕ. මේකෙන් ගෑවොත් එහෙම දවල් 12 විතර වෙයි. වෙන එකකට යන්න. ඔන්න අපි එතනින් පිටත් වුණා. කොහොම යනකොට මෙන්න තවත් බද්දන්සල. මේකෙන්වත් කමු කියලා හිතාගත්තා. ඌ කොහෙද යකෝ පොලිම. ඒකේ පොලිම බලන්න. මේක අරක හොඳයි. මේකට එහා මේක. නැවතත් අපි ඉස්සරහට ඇතුණා. කොහොම යනකොට මෙන්න තවත් දන්සලක්. අපට සිරි ඒකෙත් පොලිම. ඉමක් කොනක් නෑ. අයියෝ පුතුම සාගතයක්. නැවතත් අපි ඉස්සරහට ඇදුණා. කොහොම යනකොට මෙන්න තවත් දන්සලක්. පේනවනේ පොලිම. කොනක් නෑ. නිමක් නෑ. කොහේ කන්නද? හැම තැනම සාගතේ සාගතේ. හන්දියේ බද්දන්සලට ආපු අපිට වුණ දෙයක් කල්පනා කරමින් මම ඉස්සරහට ඇදුණා. ඕම ටික දුරක් අපි ඉස්සරහට ඇදෙනකොට ලස්සනට සරසා තිබුණු පන්සලක් ළඟ අපි නතර වුණා. පස්සේ නැවතුණු ඒ පන්සල දිහා මම හොඳින් විපරම් කර බැලුවා. බැලුවා විතරක් නෙමෙයි මම බැහැලා පන්සල ඇතුළට ටික දුරක් ඇවිදගෙන ගියා. අනේ දෙයියනේ පන්සලේ බලු බල්ලෙක් නැත. දන්සල් ඉතිරී ගොස් ඇත. පන්සල හිස් බිමකි. දන්සල හිස් කොඩකි. निर्मल पिवितुरु चरितावे अविजल कोरुवल कलतारो. එහෙම හිතමින් පන්සලෙන් එළියට ආපු අපි නැවතත් ගමන ආරම්භ කරා. දන්සලා. ඔව් දන්සලා. එහි කෙටි පොලිමකි. එම පොලිම දිගේ අපිත් ඉස්සරහට ඇදුණා. හන්දියේ බද්දන්සලට ආපු අපි අවසානයේ මාරියක් සමග ප්ලේන්ටියකින් සෑහීමටපත්